ඔයාලට කලින් වීඩියෝ එකක මම කියලා දුන්නා who යොදාගෙන වාක්‍ය දෙකක් සම්බන්ධ කරන විදිය. අද මම කියලා දෙනවා who යොදාගෙන වාක්‍ය තුනක් සම්බන්ධ කරන විදිය. ඔන්න බලන්න this is the man. කලින් මතකනේ this is the man. He helped me. He is a good man. මෙන්න මේ වාක්‍ය තුන සම්බන්ධ කිරීමේදී අපි පළවෙනි වාක්‍යයේදී the man විතරක් ගන්නවා. දෙවන වාක්‍යයේදී he ඉවත් කළා who යොදනවා. තුන්වෙනි වාක්‍යයේදී is a good man. He is a good man කියන එකේ is a good man විතරක් ගන්නවා he ඉවත් කළා. ඒතර අපිට ලස්සන වාක්‍යයක් නිර්මාණය වෙනවා the man who helped me is a good man. මට උදව් කළ මිනිහා හොඳ මිනිහෙක්. The girl who has long hair is beautiful. The boy who plays cricket is a clever boy. මෙන්න මේ විදියට මතක තියාගන්න වාක්‍ය තුනක් ලස්සන සම්බන්ධ කරලා කියන්න පුළුවන්. එවිට වාගේ spoken English ලස්සනයි.